කැම්පස් යන්න උසස් අධ්‍යාපනය හදාරන්න හීන දකින උනන්දු වෙන මහන්සි වෙන හැමෝම ඔන්න ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් කැම්පස් ගයිඩ් YouTube channel එකත් එක්ක. ඉතින් අංගිලා මල්ලා දන්න අපි ජීවිත ඉස්සරහට යද්දී විවිධ අවස්ථාවන් පහු කරනවා. ඉතින් මෙම් පහු කරද්දී අපිට ජීවිතේ හම්බෙන වැදගත්ම අවස්ථාවක් අවධියක් තමයි පාසල් ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඉස්කෝලේ කාලෙදී අපි ගන්න අධ්‍යාපනයට අපිට ලැබෙන සුදුසුකම් ගත්තන් පස්සේ අපි ප්‍රධාන වශයෙන්ම විභාග 3කට මුහුණ දෙනවා. ශිෂ්‍යත්ව විභාගය, එතකොට සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය. ඉතින් අපි ජොබ් එකකට යද්දී එහෙම නැත්නම් අපි යුනිවර්සිටි එකක ස්ටඩි කරද්දී අපිට ගොඩක්ම වැදගත් වෙනවා මේ අතරින් O level certificate එක වගේම A level certificate එක. ඉතින් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ මේ ඉස්කෝලෙන් ලබා දෙන සහතිකය කියන්නේ විදුහල්පති සනාත කරපු සහතික කරපු සීල් එක තියපු සහතිකය තමයි ජොබ් එකකට යද්දී උනත් එහෙම නැත්නම් වෙන උසස් අධ්‍යාපන ආයතනයක ඉන්ටර්විව් යද්දී උනත් අපි ගෙනියන්න පුරුදු වෙලා ඉන්නේ. හැබැයි ඊට වඩා ස්මාර්ට් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන්ම ලබා දෙන ලස්සනට යුනික් විදියට තියෙන සහතිකය අපිට ඉන්ටර්විව් එකට යද්දී උනත් යුනිවර්සිටි යද්දී උනත් එහෙම නැත්නම් වෙන උසස් අධ්‍යාපනයක් සඳහා යද්දී උනත් ජොබ් එකකට යද්දී උනත් ඉන්ටර්විව් එකදී ගෙනියන්න ස්මාර්ට් විදියට ලස්සනට තියෙන විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දීපු සහතිකය අපිට ගෙනියන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් ස්මාර්ට් කියලා. ඉතින් අපි දැන් බලමු මේ ස්මාර්ට් විදියට තියෙන O level A level සහතික ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලබා දෙන සහතික කොහොමද ගෙදරටම ගෙන්න ගන්න කියලා. හොඳයි. ඉතින් අපි ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලට මතක ඇති අපි එක්සෑම් එකේ A level O level result search කරද්දී www.donates.lk කියන වෙබ්සයිට් එකට තමයි එන්නේ. ඉතින් අපි ඒ විදිහටම මෙතන search කරන්න www.donates.lk කියන වෙබ්සයිට් එක. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක පෙන්නනවා. මෙතන අපි යටට ගියාට පස්සේ online certificates GCE O level and A level කියලා පෙන්නනවා. මෙන්න මේක අපි ටික් කරන්න ඕනේ. ටික් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි සයිට් එක අපිට පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ request examination certificate online කියලා පෙන්නනවා. ඉතින් මෙන්න මෙතන අපි මෙන්න මේ කොළ පාටින් පෙන්වන ටැබ් එක ක්ලික් කරන්න ඕනි. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නනවා. මෙතන අපේ NIC number එක, mobile number එක වගේම email address එක දීලා මේකට agree with the terms and conditions කියන එක දීලා I am not a robot කියන එක දෙන්න ඕනි. ඊට පස්සේ අපි මෙතන next කියන එක දෙන්න. next කියන එක දුන්නට පස්සේ අපි phone එකට එනවා phone number එකට වගේම email address එකට එනවා OTP code එක. අන්නේ OTP code එක මෙතනින් අපි type කරන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ එනවා අපි මෙන්න මෙතනට. ඉතින් මෙතනින් අපේ අහනවා අපි O level exam එකේ certificate එකද ගන්න එහෙම නැත්නම් A level exam එකේ certificate එකද ගන්න කියලා. ඉතින් දෙකම එකපාර ගන්න බෑ, වෙන වෙනම ගන්න තියෙන. ඉතින් අපි මුලින්ම O level කියන එක දෙමු. ඊට පස්සේ මෙතන year එක අපි O level ලියපු year එක මෙතනින් සඳහන් කරන්න තියෙනවා සහ index number එක. ඊට පස්සේ මෙතනින් confirm කියන එක දෙන්න. confirm දුන්නට පස්සේ අපේ විස්තර ඔක්කොම පෙන්නනවා. මෙතන අපේ exam එක, year එක, index number එක, name එක පෙන්නනවා. ඉතින් මේ තියෙන විස්තර වල මොකක් හරි වැරද්දක් තියෙනවනම් සහ හරියන්න ඕනි දෙයක් තියෙනවනම් නිවැරදි කරගන්න මෙන්න මේ තියෙන යාළගේ තියෙන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට අයිති දුරකථන අංක තියෙන. ඉතින් මේ hotline numbers වලට කතා කරලා ඔයාලට පුළුවන් මේ වැරද්ද නිවැරදි කරගන්න. ඉතින් මෙන්න මෙතන confirm කියන එක දුන්නට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මේ වගේ certificate type එක මොකක්ද කියලා. ඒ කියන්නේ local certificate කියලා කියන්නේ අපේ ගෙදරටම සහතිකය ගෙන්න ගන්න මෙතන local certificate කියන එක ඔයා ක්ලික් කරන්න, ටික් කරන්න. හොඳයි. ඔයා අපි හොඳයි. මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ පෙන්නන්නේ certificate type එක මොකක්ද කියලා. ඉතින් මේ පළවෙනියට තියෙන්නේ local certificate කියලා. ඉතින් local certificate කියලා කියන්නේ ඔයා ගෙදරටම ඔයාගේ සහතිකය ගෙන්න ගන්නවා නම් මෙන්න මේ local certificate කියන එක ටික් කරන්න ඕනේ. ඉතින් මෙතන collect from DOE කියලා තියෙනවා. collect from DOE කියන එක දුන්නට පස්සේ ඔයාලට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ගිහින් තමයි සහතිකය ගන්න තියෙන්නේ. මෙතන ස්පීඩ් පෝස්ට් කියලා දුන්නට පස්සේ ස්පීඩ් පෝස්ට් එකකින් කියන්නේ ලියාපදිංචි තැපෑලින් ඔයාලට ගෙදරටම සහතිකය ගෙනත් දෙනවා. ඉතින් මෙතන foreign country certificate කියලා තියෙන්නේ ඔයාගේ කියනවා හිතන්නකෝ ඔයා එක්සෑම් කරේ ලංකාවේ. එතකොට ඔයා දැන් ඉන්න වෙන රටක නම් ඔයාලට ඒ රටටම ගෙදරටම ඒ රටට කියන්නේ ඔයා දැන් ඉන්න රටටම සහතිකය ගෙන්න ගන්න පුළුවන් මෙන්න මේ foreign country certificate කියන එක දුන්නට පස්සේ. ඊට පස්සේ foreign ministry certificate කියලා කියන්නේ ඔයා කියන වෙන මොකක් හරි අධ්‍යාපන ආයතනයකට වෙන විදේශ ආයතනයකට සහතිකය කෙලින්ම යවන්න ඕන නම් මෙන්න මේ foreign ministry certificate කියන එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට USA green card වලට ඔයා apply කරලා තියෙනවා නම් ඒකට සහතිකය ඕන නම් මෙතන ටික් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට certificate type එක තියෙනවා. ඉතින් මම දන්නවා නංගිලා මල්ලා ගොඩාක්ම ගෙදරට තමයි සහතිකය ගෙනන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා මෙන්න මෙතන ටික් කරලා මට කොපි කීයක් ඕනි කියලා මෙතින් අහනවා. අපි හිතමුකෝ 1 2
හෝ 3ක් කියලා තියෙනවා. ඉතින් ඔයාට කැමති කොපි ප්‍රමාණයක් කියලා ගන්න පුළුවන්. එක කොපි එකට රුපියල් 600 ගාණක් අය කිරීමක් කරනවා. එක සහතිකයට රුපියල් 600. එතකොට වැඩි වෙන්න රුපියල් 300 ගාණක් අය කිරීමක් කරනවා ආයතනයෙන්. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන confirm and proceed කියන එක දෙන්න. confirm and proceed කියන එක දුන්නට පස්සේ මෙතන අහනවා අපේ collection method එක මොකක්ද කියලා. ඒ කියන්නේ speed post එකකින්ද එහෙම නැත්නම් air mail එකකින්ද එහෙම නැත්නම් වෙන මොකක් හරි delivery method එකකින්ද කියලා. ඉතින් අපි මෙතන speed post කියන එක දෙන්න. දීලා proceed කියන එක දෙන්න. proceed දුන්නට පස්සේ අපේ name එක ඒ විස්තර ටික කියන්නේ delivery address ටික සඳහන් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ delivery address එක කියන number එතකොට අපේ address ඒ විස්තර ටික සඳහන් කරලා මෙතන submit කියන එක දෙන්න. submit දුන්නට පස්සේ මෙතන proceed to payment කියන එක දෙන්න. ඒ කියන්නේ දෙතන මේ සම්පූර්ණ සහතිකේ ගාන 600යි delivery ගාන 200යි ඔක්කොම 800ක් වෙන තමයි තියෙන්නේ. ඉතින් අපි කොපි එකක් ඉල්ලපු නිසා මේ ගාන වෙනස් වෙනවා. අපි ඔයා මේ ගාන වෙනස් වෙනවා ඔයා කොපි ගොඩක් ඉල්ලනවා නම්. ඉතින් මෙතන අපි proceed to payment කියන එක දුන්නට පස්සේ අපේ අහන payment method එක මොකක්ද කියලා. ඉතින් මෙතන visa payment දුන්නට පස්සේ ඔයාට මෙතන visa payment දුන්නට පස්සේ ඔයාට proceed කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන අපේ කාඩ් නම්බර් එක එතකොට month year expire වෙන එතකොට card holder name එක security code එක සඳහන් කරලා මෙතන pay now කියන එක දෙන්න. pay now දුන්නට පස්සේ එතනින් payment එක වෙලා ඔයාට ගෙදරටම සහතිකේ deliver වෙනවා. ඉතින් අපි මෙතන post option එක තෝරගත්තොත් මෙන්න මේ විදිහට proceed කියන එක දුන්නට පස්සේ මෙන්න මේ reference number එක ඔයා copy කරගන්න ඕනේ. copy කරගෙන මෙතන okay දීලා මෙන්න මේ certificate verification of result කියන එකට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන I already made the payment කියන එක දෙන්න. මෙතන තියෙනවා for post office payment only කියලා. ඉතින් මෙතනට ගිහිල්ලා අපි අර copy කරගත්ත reference number එක මෙතනින් paste කරන්න. paste කරලා I am not a robot කියන එක දීලා මෙතනින් submit දෙන්න. submit දුන්නට පස්සේ post office එකකින් payment එක කරනවා නම් ඔන්න විදියට ගෙදරටම post office එක හරහා ගෙන්න ගන්න පුළුවන්. online payment කරනවා නම් අර කලින් කියපු විදියට ගෙන්න ගන්න පුළුවන්.